තිසරණගත පංචශීලය සමාදන් වීම සඳහා තුන් වතාවක් নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตา เวรมณี สิกขาปดัง สมาธิยามิ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ජීරන්ති චේ රාජරතා සුචිත්තා අතෝ සරීරන්ති ජරං උපේති සතංච ධම්මේන ජරං උපේති සන්තෝච සද්ධින් පටිදාහන්ති. මෙම අවස්ථාවේ නිවසේ ගෘහාධිපතිතුමිය හැටියට පීජී සෝමාවතී සෙනෙහබර මාතාව උපාසිකා මාතාව එවැගේම වැඩිමල් දියණිය සුනේත්‍රා ද සිල්වා මහත්මිය බාල දියණිය සන්ධ්‍යා ද සිල්වා මහත්මිය වගේම මේ පවුලේ එකම පුතණුවන්ගේ කමල් සිල්වා මහත්මයාගේ සෙනෙහබර දරුවන් තිදෙනා වගේම අපේ සෝමාවතී මාතාවගෙත් මීට කලකට පෙර අභාවයට පත් වුණ ආරිදාස සිල්වා මහත්මයාගෙත් සෙනෙහබර නෑද සත්පුරුෂාදීන් වගේම මේ ගම්වාසී හිතවන්ත සත්පුරුෂ පින්වතුන් බෝසත් දරුවන් සියලු දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව මේ අවස්ථාවට පැමිණ සිටිනවා. මූලික පිළිගැනීම් සිදු කළ මහත්මයා විසින් බොහොම ගෞරවයෙන් ඒ කාර්ය ඉෂ්ට සිද්ධ කළා. නෑදෑ කෙනෙක් හැටියට මේ මොහොතේ මේ ධර්ම දේශනය පටිගත කරලා ඒ ආදී බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මමය උදාර හැඟීමකින් ශාසනික උදාර කල්යාණ මිත්‍රත්වයකින් ක්‍රියා කරන්න පෙළඹෙනවා වගේම පිළිගැනීම් ආදියත් මනාව සිද්ධ කළා. දැහැත්තට්ටුවක් දීලා මේ ගෘහාධිපතිතුමිය විශේෂ ආරාධනයක් කරලා අද වෙනකොට දින 6කට පෙර කාල යාත්‍රා කරන ලද සෝමාවතී මෑණියන්ගේ සෙනෙහබර පුත්‍රයා එවැගේම සහෝදරියන් දෙපළගේ සහෝදරයා දරුවන්ගේ සෙනෙහබර පියතුමා මේ නෑදෑ හිතයිශීන්ගේ ඥාතිවරයා ගම්වාසීන්ගේ ගම්වැසියේ සාමාජික හිතවතා නමින් කමල් සිල්වා මහත්මයාට පරලෝ වශයෙන් සුගති සංඛ්‍යාත සැප ලැබේවා කියන ඒකායන ප්‍රාර්ථනා වෙනුයි සියලු දෙනා මේ අවස්ථාවේ සැදී පැහැදී සිටිනවා. කොහොමත් පින්වතුනි කෙනෙක් අපාතරින් සදහට සමුගෙන ගියාම මරණය නම් වූ මේ ධර්මතාවය පිළිබඳව අපිට කොතෙක් අවබෝධයන් තිබුණා. අම්මා කෙනෙකුට දරුවෙකුගේ අහිමිවීම ඒ වගේම සහෝදරියන් දෙපළකට ස්වාමි දියණියකට සෙනෙහබර දරුවන්ට එතුමාගේම දරුවන්ට පුතණුවන් සහ දියණිවරුන්ට පවුලේ ඥාති සත්පුරුෂාදීන්ට කොයි කාට යම් කිසි විදියක දුක් වේදනාවක් ඒ පිය විප්‍රයෝග දුක නැත්තම් ප්‍රියංගෙන් මෙන්වීමේ දුක සාමාන්‍යයි. ඒක පුදුම සහගත අවස්ථාවකුත් නෙවෙයි. ඒ නිසාම අපට මෙතෙන්දී විශේෂයෙන් දුක් අඳෝනා නගමින් බොහෝ සෙයින් දුකටපත් වෙන්න ප්‍රායෝගික අවශ්‍ය නැහැයි කියලා අපිට යම් කිසි මතයක් ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ එතුමන්ගේ අභාවය හොඳයි කියන එක නෙමෙයි. ඒ තරුණ මහත්මයා කමල් සිල්වා මහත්මයා අපි චමිල කියලා හඳුන්වන්නේ. එතුමා බොහොම ධෛර්ය සම්පන්නව වැඩපොළ කරගෙන අරලිය හාල් මෝලේ කටයුතු කරලා දරුවන් පෝෂණය කරලා
මෑණියන් සහ සහෝදරියන් දෙපළත් සමග පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ජීවිතයේ ඉදිරියට පවත්වාගෙන යන්න උත්සාහ දරපු තරුණයෙක් වගේම සමාජිකයෙක්. ඉතින් එතුමානුත් නොසිතූ නොපැතූ අයුරින් යම් රෝගාතුර තත්ත්වයකට පත් වෙලා ඒ රෝගී තත්ත්වය නිසා මාස ගණනාවක් මහරෝහලේ ප්‍රතිකාර ලැබුවා. ඔය ප්‍රතිකාර ලබන කාලේ රෝගී තත්ත්වයේ ආරම්භක අවස්ථාවේ ඉඳලා මේ සෙනෙහබර සෝමාවතී මෑණියන් වගේම සහෝදරියන් දෙපළ එතුමා අල්පායුෂයකට ගොදුරු වෙන්න යම් කිසි විදිහේ කර්මමය බලපෑමක් තිබුණාට මොකද පුදුම වාසනා ශක්තියකුත් ඇතුව ඉපදිලා තිබ්බා මේ වගේ උදාර පින්වන්ත ගුණගරුක සත්පුරුෂ අම්මා කෙනෙක් ලබන්න. මේ අම්මාටත් ඒ සහෝදරියන් දෙපළටත් දරුවන්ටත් කොයි කාටත් ඒ මරණය ඔහු වෙනුවට මාරු කරගෙන නැත්තම් ඉල්ලා ගැනීමට විතරයි මං හිතන්නේ නොහැකි වුණේ. නැත්තම් කරන්න පුළුවන් සියලුම ප්‍රතිකාරද ඒ වෙනුවෙන් කැපකිරීම මොන තරම්නම් සන්ධ්‍යා මහත්මිය මූලික වෙලා සහෝදරියත් මෑණියනුත් වෙනුවෙන් චමිල මහත්මයාගේ ස්වාමි දියණිය දරුවනුත් වෙනුවෙන් බොහෝම උදාර කාර්යභාරයක් ඉටු කළා. අවශ්‍ය කරන සියලුම බේත් හේත් ඖෂධ ආදිය ලබා දෙමින්ද ක්‍රියා කරගෙන ගියා. නමුත් මේ රෝගී තත්ත්වය මුදවා ගන්න මේ කිසිවෙකුට පුළුවන්කමක් ලැබුණේ නැහැ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතූ දෙයකටම මුහුණ දෙන්න සිද්ධ වුණා. සිතූ පැතූ සියල්ල අවසන් වුණා. ඒ සියල්ල සාර්ථකව ඉෂ්ට සිද්ධ වුණා කියන්න පුළුවන්කමක් නැහැ. ජීවිතේ බේරා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා නොසිතූ අයුරින් නොපැති වූ අයුරින් දින 6කට විතර පෙර එතුමන් ජීවිතයේ මරණයෙන් කෙලවර කළා. ඉතින් ඒ අවස්ථාව වන තෙක් මං හිතන්නේ ඊට දින 3කට විතර පෙරත් නිවසට ඇවිල්ලා කතා බස් කරලා හොඳින් නැවත රෝහල් ගත කළා කියලාත් ආරංචිය ලැබුණා. කෙසේ හෝ වේවා මේ සෙනෙහබර අම්මාට දුක්ඛදායක තත්වයෙන් ඉදිරි කාලේ සාමාන්‍ය දෙයක් දුකක් ඇතිවීම සෙනෙහබර එකම පුතණුවන් වෙනුවෙන් සහෝදරියන් දෙපළත් එහෙම දුක් වුණාට දරුවෝ පවුල් වල අය ඥාතීන් ඒක සාමාන්‍ය දෙයක්. නමුත් යුතුයකම් කොටස ජීවත් වෙන කාලේ රෝගාතුර අවස්ථාවේදී මනවින් ඉෂ්ට සිද්ධ කළා. කොයි කොතනකවත් දකින්න නොලැබෙන තරම් මහත් වූ කැපකිරීමක් මේ සහෝදරියන් දෙපළ විශේෂයෙන් සන්ධ්‍යා මහත්මිය මෑණියනුත් වෙනුවෙන් ඒ උදාර කැපකිරීම සිද්ධ කළා. අපි පලාතේ ස්වාමින් වහන්සේලා විහාරස්ථානයේ හාමුදුරු හැටියට ඒ වගේම සතර පෙරුවේ දායක පිළිතියන් වෙනුවෙනුත් ඒ පරමාදර්ශී උදාර ක්‍රියාවලිය පිළිබඳව අපි බොහෝ සෙයින් ආශිර්වාද කරනවා මේ සන්ධ්‍යා මහත්මියට, සුනේත්‍රා මහත්මියට, මෑණියන්ට, දරුවන්ට. ඉතින් ඒ විදිහට විශේෂ කරුණක් පිළිබඳව නැත්නම් ඒ යුතුයකම ඉටු කිරීම පිළිබඳව මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඒ අවස්ථාව මේ වෙලාවේදී සිහිපත් කළ යුතුම තිබෙනවා. මහා ආදර්ශයක්. නැත්නම් සාමාන්‍යයෙන් රෝගී තත්ත්වයකට පත් වුණාම දෙමව්පියෝ වෙන්නත් පුළුවන්, දරුවෝ වෙන්නත් පුළුවන්, සහෝදර ඥාතීන් වෙන්නත් පුළුවන්. කලක් ගත වෙනකොට අසරණ වෙන එක තමයි ස්වභාවය. කර කියා ගන්න දෙයක්වත් නැහැ. රෝගාතුර තත්ත්වයේ උත්සන්නයි. කොච්චර උත්සාහ දරුවත් ප්‍රතිඵලයක් ගන්න බෑ කියලා සාමාන්‍යයෙන් හිතුනහම අත්හැරෙනවා. හැබැයි මේ අත්තු අවසාන මොහොත දක්වා පණ නල ටික රැක ගන්න තව ටික කලක් හරි සහෝදරයව ජීවත් කරවන්න පුතණුවන්ව මේ දරුවන්ගේ පියතුමාව මේ ඥාතිවරයා නමින් කමල් සිල්වා මහත්මයා ආරක්ෂා කරන්න ලොකු කැපකිරීමක් කළා. වෛද්‍යවරුත් මං හිතන්නේ ලොකු උත්සාහයක යෙදුණා. ඒ කෙසේ වෙතත් එතුමන් මේ ලෝක ධර්මතාවය, මොකද මරණය කියලා කියන්නේ ධර්මතාවයක්ම තමයි. ජාති ජරා ව්‍යාධි මරණ මෙන්න මේ දුක්ඛදායක තත්වයන් පිළිබඳව සඳහන් කරනකොට භාග්‍යවතුන් වහන්සේම අනුදැන වදාරනවා මේ ප්‍රධාන
ස්වභාවික මේ අවස්ථා හතරෙන් කිසිවෙකුට ගැලවෙන්න පුළුවන්කමකුත් නැහැ. උත්පත්තිය ලැබුවා නම් උත්පත්තිය ලැබූ සත්වයා පුද්ගලයා වෙන්නත් පුළුවන්. සියල්ලෝම කලක් ජීවත් වෙලා ජරා ජීර්ණත්වයට පත් වෙලා ජරා කියලා මෙතනින් හඳුන්වන්නේ දිවීම මරණයට ලක්වීම ධර්මතාවයක්. ඒක ලෝක ස්වභාවිකයි. එය ඉක්ම යන්න කිසිවෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතුමා තව කලක් මේ දරුවෝ වෙනුවෙන් සෙනෙහබර මෑණියන් සහෝදරයන් වෙනුවෙන් ජීවත් වුණා නම් හොඳ ධෛර්යමත්වන්ත කෙනෙක්. හොඳ මනුෂ්‍යත්වයක් තිබිච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ ගැන ඊට වඩා දීර්ඝව කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ හෝ වේවා අවසානයේදී එතුමා මිය පරලෝ ගියා. දැන් ඔබට මෑණියන් හැටියට සහෝදරියන් හැටියට දරුවන් ඥාතීන් හැටියට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ පරලෝක ප්‍රාප්ත කමාද සිල්වා මහත්මයා වෙනුවෙන් මෙවැනි විවිධ ධර්ම දානමය විවිධ පින්කම් රැස් කරලා අනුමෝදනාවන් ඉටු කිරීම. මේ අනුමෝදනාව කිරීමේදීත් හරි වැදගත් කාරණයක් අපි දැක්කා. දැන් මේ දිට්ඨා ව්‍යසනයෙන් මේ හැම පාරක් තොටක්ම ගියක් දොරක්ම බොහෝ අපහසුතාවන්ට මිනිස්සු පත් වෙලා යන්තමින් දැන් යම් යථා තත්ත්වයකට පත් වෙමින් ඉන්න අවස්ථාව. තියෙන අභාග්‍ය තමයි මේ ප්‍රදේශයේ භූම දානය කරන කැරකෝප්පුව එහෙම නැත්නම් ඒ වෙන් කරගත්ත කොටසත් ගිලා බැහිමට ලක් වෙනවා. ඉතින් ඔය දේවල් පිරිස පිළිබඳව මේ පවතින ස්වභාවික ව්‍යසනයෙන් අත්වෙච්ච තත්ත්වයන් පිළිබඳව බොහෝම බුද්ධිමත්ව කටයුතු කරලා සෙනෙහබර මෑණියන් සමග සාකච්ඡා කළා. සන්ධ්‍යා මහත්මියත් සුනේත්‍රා මහත්මියත් පරමාදර්ශී උදාර කාර්යයක් සිද්ධ කළා. කිසිවෙකුට කරදරයක් අවහිරයක් බාධකයක් නොවන අයුරින් පේරාදෙණිය මල්ශාලාවේ දේහය තැන්පත් කරලා පුළුවන් උපරිම ගෞරවය දක්වලා අවසන් කටයුතු නිමාවට පත් කළා. ඉතින් එතනත් මහා පරමාදර්ශයක් තියෙනවා. සමහර මිනිස්සු ඔය ජීවත් වෙන කාලයටත් වඩා මිය ගියයින් පස්සේ අර දේහය කරගහගෙන දුවන එක ගොඩක්ම කරන්නේ. මිනිහට උපරිම ගෞරව දැක්විය යුතුයි කියලා හිතනවා. ගෙවල් දොරවල් පිරිසිදු කරලා පිළිවෙල කරලා අර මිනිහ මල කඳ ගෙනල්ලා තියාගෙන දින ගණන් සියලු දෙනාගේ කාලය ශ්‍රමය ධනය සියල්ල අවභාවිත කරමින් අපහසුවට පත් කරමින් ඒක අගෞරවයක් කියලා කියනවා නෙමෙයි. හැබැයි පැරණන් විසින් අපට හඳුන්වා දීලා තියෙන්නේ අනිත්‍ය ආදී මේ යථාර්ථය නියමම ස්වභාවය මෙනෙහි කරන්න ස්වභාවිකව තැන්පත් කරන්න ඕනේ. එහෙමනම් මරණයෙන් පස්සේ දේහය නියම විදිහට කිසිදු වෙනසක් නොකරමින් තැන්පත් කරන්න ඕනේ. නාවා පිරිසිදු කළාට කමක් නැහැ. ගේ මැද්දේ තැන්පත් කරගෙන දින කීපයක් ගත වෙන තෙක් මේ මృతදේහයට අත් වෙන ස්වභාවය. ඔන්න දැන් මේ මහත්මා හෝ මහත්මිය හෝ දරුවා දෙමව්පියෝ වෙන්න පුළුවන් ඥාතිවරයා කොහොමද හිටියේ මීට දින ගානකට කලින්? දැන් මිය ගියයින් පස්සේ කොහොමද ස්වභාවය? දැන් මේ ක්‍රමානුකූලව කායානුපස්සනාවේ නවසීවතිකයක් මෙනෙහි කරමින් පළවෙනි දිනේ ඉඳලා මේ වෙනස් වීම මේ මිනිහ නැත්තම් දේහය සම්බන්ධ ඇති වෙන ඒ විපරිණාමය ක්‍රමක්‍රමයෙන් වෙනස් වීම අත්දකින්න කියලා තමයි පැරණන් විසින්. එක පැත්තක යසෝදරාවත කියනවා, තව පැත්තක මිනිස්සු අනේ අපොයි අනිත්‍ය දුක්ඛ අනාත්මය කිය මේ ස්වභාවයේ යථාර්ථය දකින්න තමයි පැරණන් අපට මෙවැනි අවස්ථාවක් උදා කරලා දීලා තිබුණේ. හැබැයි ඒව අද සම්පූර්ණ වෙනස් වෙලා ඒවා මහා මොනවද ව්‍යාපාර බවට අමුතුම ස්වභාවයකට පත් කරගෙන මිනිය ගණ්ඩ පහක් නෑ. අර උඩින් පේන ටික විතරයි උණු තීන්ත නොයෙක් දී ආලේප කරලා ගෙනල්ලා හිටියටත් වඩා ලස්සනට තැම්පත් කරගෙන තම තමන් කැමති විදිහට කටයුතු කරනවා. අනිත්‍ය මෙනෙහි කිරීම කෙසේ වෙතත් නිකන් ඊටාම හිස් තේරුමක් නැති ඊටාමත්ම
අඥාන වැඩපිළිවෙලක යෙදෙනවා. බුද්ධිමත්ව ඒ ක්‍රියාව යෙදෙනවා නම් කමක් නැහැ. මේකේ කෙනාට අගෞරව කරන්න කියන එක නෙමෙයි මේකේ අර්ථය. ගෞරවය නම් නියම විදිහට ජීවත් වෙන කාලේ ඉටු කළ යුතුව තිබෙනවා. දෙමව්පියෝ වෙනුවෙන් දරුවෝ වෙන්නත් පුළුවන්, දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ වෙන්නත් පුළුවන්, වැඩිහිටියෝ වෙනුවෙන් වෙන්න පුළුවන්. බුද්ධ ප්‍රඥාප්තිය ඉටු කරන්න උත්සාහ දරලා යුතුයකම් කොටස මනාව ඉෂ්ට සිද්ධ කළා නම් ඊටාම වැදගත් වෙනවා. මේ ප්‍රාණය නිරුද්ධ වෙච්ච ශරීරයකට පුරුවන් තරම් පිරිසිදු කරලා ලස්සන කරලා විවිධ අයට බලන්න දකින්න සැලැස්සුවාය කියලා සියලු දෙනාගේ කාලය ශ්‍රමය ධනය සියල්ල කැප කරාය කියලා කිසිම තේරුමක් ඇත්තේ නැහැ. ඒ නිසා බොහෝම වටිනා ආදර්ශමත් ක්‍රියාවක් අම්මා කෙනෙක් හැටියට අම්මා ඒ දුක සියල්ල දරාගෙන සහෝදරියන් හැටියට ඒ බුද්ධිමත් දෙපළ සහෝදරියෝ මේ හැමෝම පවුලේ ඥාතීන් එකතු වෙලා පරමාදර්ශී ක්‍රියාවක යෙදුණා. මේ ව්‍යසනයේදී තවත් මිනිස්සු විපතටපත් කරන්නේ නැතුව. මොකද මේ කොටස් වල ගෙදරක වැඩි පිරිසක් එකතු වෙලා ඉන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක්. තිබුණේ පහුගිය දවස්වල. ඒ අයහපත් කාලගුණික තත්වයන් එහෙම දිනෙන් දින උදා වෙනවා වෙනස් වෙනවා. ඒගේ දේවල් දොරවලු කඩාන එහෙම නැත්තම් ඉරිතලාගෙන පහලට ඇදගෙන යයිද මොකුත් අපි දන්නේ නැහැ මේ කඳු පළාත් වල ස්වභාවය. අවිනිශ්චිතයි. ඒ නිසා මහා ව්‍යසනයෙන් පස්සේ දිත්වා ව්‍යසනයෙන් පස්සේ තවත් අතුරු ස්වභාවයන් මේ කඩා හැලුණු ගලාගෙන ගිය ජල ධාරාවන් නිසා අත්තුණු පුදුමාකාර ඉරණම තවමත් අපි අත්දකිනවා. ඒ සියල්ල අවසන් වුණායි කියලා කියන්න පුළුවන්කම නැහැ. ස්වභාවික විපත ආරම්භ වුණාද කියලා හිතෙනවා දිත්වාවදී නේද? ඒ නිසා මේ ක්‍රියාවේදී බොහොම බුද්ධිමත් ඒ වගේම බොහොම වටිනා කාටත් ආදර්ශමත් ක්‍රියාවක මේ මෑණියන් සහ පවුලේ පින්වතුන් ක්‍රියාත්මක වුණා කටයුතු කළා. එතුමාන්ට ලබා දිය හැකි උපරිම ගෞරවයේ වටිනාකම ලබා දීලා දිනකින් විතර අවසන් කටයුතු කරලා නිමාවටපත් කළා. කරන්න තියෙන කාර්ය පින්පෙත් අනුමෝදනා කිරීමනේ. බොරුවට මිනිහක් කරගහගෙන එහාට දුවනවා මෙහෙට දුවනවා ගේ වටේ දුවනවා හූ තියනවා නටනවා දඟලනවා අන්තිමට ගුටික් කාගෙන එක එක්කෙනා මානසිකුත් විවිධ මානසික පවා දුකටපත් වෙලා කයින් පවා දුකටපත් වෙලා නොයේක විදිහ අකුසලුත් රැස් කරගෙන අවසන් කරන අවස්ථා තමයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ කාර්යයට අපි බොහෝම ගෞරවයෙන් සහ බොහොම වටිනා ආශිර්වාදයක් මෑණියන් සහ පවුලේ පින්වතුන් වෙත සිහිපත් කරනු කැමැති වෙනවා වගේම එයින් කිසිදු අඩුපාඩුවක් චමිල මහත්මයාට කමල් දෙසිල්ව මහත්මයාට සිද්ධ වුණාය කියලා අපි අල්ප මාත්‍ර වෙනසක් සිද්ධ වුණා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතාමත් හොඳ ගෞරවයක් වටිනාකමක් ලැබුණා. ජීවත් වෙන කාලේ යුතුයකම මනාව සිද්ධ කළ ඒ සහෝදරියන් දෙපළ මෑණියන් ඇතුළු හැමෝටම අපි නැවත ආශිර්වාද පුණ්‍යානුමෝදනා ඒ අත්තන්ට දෙඩතුකක් කරදරයක් අවහිරයක් නොවෙන්නේ මේ මහා වටිනා උපස්ථානය. බොහොම වටිනා උතුම් ක්‍රියාවලිය පිළිබඳව අපි බොහෝම ආශිර්වාදාත්මකව මේ වෙලාවේ සිහිපත් කරනු ලබනවා. දැන් එතකොට මේ කාරණා පිළිබඳව නැවත දිගින් දිගට කරුණු පැහැදිලි කර යුතුයි කියලා හිතන්නේ නැහැ. දැන් හොඳයි. අදට નિયમિત ධර්මානුශාසනයට මාතෘකා කළ පරිදි දැන් බණ අහන වෙලාව නේද? පූර්විකාව මේ ප්‍රධාන අරමුණු පැහැදිලි කිරීම අපි මෙතනින් නිමාවටපත් කළත් සෝමාවති මෑණියන් සහ දියණිවරු දෙපළගේ මේ අපේම ශිෂ්‍ය දරුවෝ මේ පවුල් වල දරුවන් දහම් අධ්‍යාපනය ලැබපු ඉතින් මේ කවුරුත් වගේ විහාරස්ථානය වෙනුවෙන්ද ආගමික ජාතික ශාසනික සමාජීය සියලු කාර්යයන්හිදී ඉතාමත්ම හොඳ කැපවීමක් මේ ප්‍රදේශයේ සිද්ධ කළ නිසාම කොයි කාගෙත් ගෞරවය ආශිර්වාදය වගේම වටිනාකම රැකගෙන මේ අත්තු ජීවත් වෙනවා. ආරියදාස සිල්වා මහත්මයා ජීවත් වෙච්ච කාලේ ඊළාට එතුමන්ගේ අභාවයෙන් පස්සෙත් නොයේකුත් කුදුමහත් පින්කම් ඉෂ්ට සිද්ධ කරමින් සෙනෙහබර පුතණුවන් වෙනුවෙන් අප කැප වුණා වගේම
විහාරස්ථානයේ සංවර්ධන ඉදිකිරීම් කාර්යයන්ටත් මේ මෑණියෝ දියණිවරු සමග ඉතාමත්ම වටිනා කාර්යයන් ඉෂ්ට සිද්ධ කළ වග මේ වෙලාවේ විශේෂයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා වචනයෙන් නමුත්. ඒ ගැන ඒ විදිහට සිහිපත් කරමින් චමිල මහත්මයා වෙනුවෙන් අනුමෝදන් කරන්න තරම් වටිනා පුණ්‍ය කර්ම රාශියක් කටින මහ පින්කම් විහාර මන්දිරයේ ඉදි කරන්න ප්‍රධාන දායකත්ව දරමින් ක්‍රියා කළ මේ මෑණියන්ට දියණිවරු දෙපළට අප්‍රමාණ පින් එතුමන් වෙනුවෙන් අනුමෝදන් කරන්න තරම් වටිනා ශක්තියක් තිබෙනවා. මේ බවත් සිහිපත් කරමින් පොදු සමාජයේ සමිති සමාගම් නොයෙක් කටයුතු වලදී මේ අතන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියා කළා ඒ පිළිබඳව නැවත නැවත සිහි කරලා සියලු දෙනා වෙනුවෙන් මේ වචනය ඒ අදහස් කීපය නැවත සිහිපත් කරනු ලැබුවා. ගෞරවය පිණිස. ඒ වගේම ආශිර්වාදයේ පුණ්‍යානුමෝදනාව පිණිස. දැන් බණ අහන වෙලාව කියලා මම සඳහන් කරා. නේද? ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පැමිණෙන සත්පුරුෂ පින්නතුන් ඉස්සෙල්ලාම අවබෝධ කරගත යුතු කාරණේ තමයි. අපි කොච්චර දෝ බණ අහනවා. අපි දැන් පූජ්‍ය ගංගොඩවිල සෝමහාමුදුරුවන්ගේ ඉඳලා නේද? කාගම හාමුදුරුවන්ගේ ඉඳලා දැනට බොහෝම වටිනා උදාර ධර්මානුශාසනා සිද්ධ කරන කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ ධර්ම ශ්‍රවණය දක්වාම නොකඩවා නොපිරිහෙලා මේ කාර්යභාරය මේ අතෝ ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. පොදුවේ අපි බලනකොට ලෝතර බුදුහාමුදුරන්ගේ ධර්මය සුණාත ශ්‍රවණය කළ පමණින්ම ප්‍රතිඵල අත්පත් වෙනවා නම් අපිට තරම් ප්‍රතිඵල වෙන කිසිවෙකුට නොලැබෙන්න තිබුණා. මොකද ඒ තරම් බණ අහලා තියෙනවා. පූජ්‍යපාද ගංගොඩවිල සෝමහාමුදුරන්ගේ ඉඳලා විවිධ විදිහට දැන් විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය තුලින්ද අනන්ත අප්‍රමාණ සුණාත මනාව අහනවා. මනාව හරි කොහොම හරි කමන්නේ අහනවා බණ. හැබැයි බුදුහාමුදුරුවෝ අදහස් කළ ආකාරයට ධාරේත මනාව ධාරණය කරගෙන තියනවාද කියන කාරණේ ළඟදී නම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ කොමත් හරි චරාත ඒ අනුව හැසිරීම් රටාව හදාගෙන තියෙනවාද? එක ගුණය හරි අපි සකස් කරගෙන තියෙනවාද කියලා අපි හදවතින් තට්ටු කරලා නැවත විමසීමක් කරන්න හොඳම අවස්ථාව මේ උදා වෙලා තියෙනවා. මේ ධර්ම ශ්‍රවණය කරන සිද්ධ කරන වෙලාවේදී ඔබ මූලික වශයෙන් දහම් අවවාදයේ වගේම බොහෝ සෙයින් බුද්ධිමත් අදහසක් අපි මේ මතු කරන්නේ මේ ජීවිතයේ අවුරුදු ගාන තුලම සුණාත මනාව ධම්මෝ ධර්ම ශ්‍රවණය කළා. ධාරණය කරගත් දේවලුත් ඇති. හැබැයි තව කෙනෙක් මෙතනදී ප්‍රශ්න කරොත් එහෙම අනේ කොච්චර බණ ඇහුවද? කෝ දැන් ඔය මහා චිර ප්‍රසිද්ධ ධර්ම දේශනාවලින් ඉගෙනගත්ත බණපදයක් එහෙම කියමුකෝ බලන්න කියලා. උඩබිම බලවනවා, ඔළුව කහනවා, එහි කැරකෙනවා, මෙහි කැරකෙනවා. බලනකොට අහපු දෙයක්වත් නැහැ, ධාරණය කරගත් දෙයක්වත් නැහැ බොහෝ අය. චරාතේ අනුව හැසිරීම් රටාව සකස් කරගෙනත් නැහැ. ඒ නිසා ඔන්න ඔය කාරණේ අපි මුලින්ම මතු කරන්න වෙන කිසිවක් නිසා නෙවෙයි. අපිම මේ ප්‍රදේශයේ අවුරුදු 26කට ආසන්න කාලයක් මං හිතනවා මන්තරම් බණ කියපු ඊළඟට නියම විදිහට ඒ කාර්ය දායක පින්නතුන් වෙනුවෙන් ඉටු කරන්න උත්සාහ දරපු කෙනෙක් නැති තරම්. ඒ නිසා අනිවාර්ය වශයෙන් මේ කාර්යය සිද්ධ කළා. අපිට මහා ලොකු වැඩ කටයුතු කරන්න බැරි වුණාට මොකද අපිට ඒ ධර්ම කරුණු සිහි කරලා ප්‍රායෝගිකව ගිහීනමුපකරුන්තානං නිච්චමාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේ සම්පච්චූපකාරකම් ප්‍රතිඋපකාරයේ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ධර්ම දානයයි. එය මනාව සිද්ධ කළා. ඒ නිසා ඒ ගැන නැවත සිහිපත් කරලා මේ ධර්ම අනුශාසනාවේදී ඔබට මේ ධර්මයට අනුව ජීවිතය සකස් කරගන්න මනාව ශ්‍රවණය කරලා මනාව ධාරණය කරමින් ධර්මයට අනුව ජීවිතය මේ මොහොතේ පටන්ව ඉදිරි කාලෙදී මොකද මේ දිත්වා ව්‍යසනයෙන්වත් අපි ඉගෙන ගත්තේ නැත්තම් පාඩමක්
ස්වභාව ධර්මය අපට ඔක්කොටම වඩා ඉදිරියේ ස්වභාව ධර්මය අපි ගැන අපිටත් වඩා හොඳට දන්නවා. ස්වභාව ධර්මයේ ඉක්ම යන්න කිසිවෙකුට පුළුවන්කමක් නැහැ. ස්වභාව ධර්මයට අනුගත වෙන්නම වෙනවා. අන්න ওই කාරණා සියල්ල කැටි කරලා මහා පාඩමක් හරියට බණ පොතක් වගේ දිට්වා. ඒක ඇතුලේ පුදුමාකාර දේවල් තියෙනවා. ඒ බණ පොත ඇතුලේ නේ. පුදුම දේවල් තියෙනවා. ඒ බණ පොත ඇතුලේ. මේ අන්තිම දුගියා දක්වා මහා ධනවතාගේ ඉඳලා මහා බුද්ධිමත් ප්‍රඥාවන්තයාගේ ඉඳලා මහා විවිධාකාර හැකියාවන් තිබිච්ච පුද්ගලයාගේ ඉඳලා සියලු සම්පත් පිළිබඳව භෞතිකව බැලුවත් එක ක්ෂණයකින් සියල්ල විනාශ ස්වභාවයට පත් වුණා. නොසිතූ නොපැතුවා. ඒක තමයි ස්වභාව සංසිද්ධිය. ඒ දිට්වා ව්‍යසනයෙන් සියල්ල සබ්බම් පහය ගමනීයන් අස්සකෝ ලෝකෝ ගත්තු දෙයක් නන්නේ. සියල්ල හැරදා යන්න සිද්ධ වෙනවා. කොයි පස්කොඩේද කියන එක අපි දන්නේ නැහැ. මටත් තවම පැහැදිලි නෑ මම මොන පස්කොඩට ආවිද කියලා. කොතන කොයි විදිහට ජීවිතේ කෙලවර කරයිද කියලා ඉදිරියටවත් මම නම් දන්නේ නැහැ. එහෙම කියන්නත් බෑ ස්ථිර වශයෙන්. ඒ තරම් අවිනිශ්චිත භාවයක් හැමතින්ම අපිට පැහැදිලි. ඒ දිට්වා ව්‍යසනේ ඒ මහත් වූ පාඩම ඉගෙන ගත්තේ නැත්නම් නම් තවමත් ඉදිරියටත් ඒ පුද්ගලයාම නම් ඒ විදිහම නම් ඒ කුහක ඊර්ෂ්‍යා ක්‍රෝධ මදමාන ආදී එහෙමම මහ තෘෂ්ණාවම පවත්වාගෙන යනවා නම් කියන්න වෙන්නේ බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ කෙසේ වෙතත් අබසරණ තමයි නේද? ඒ කිසිම පිහිටක් ජීවිතේ ඉදිරියක් ලැබෙවි කියලා යථාර්ථයක් අවබෝධ වේවි කියලා නම් කියන්න බෑ. ඒ නිසා සියල්ල මනාව අවබෝධයෙන්ම සියලුම කාර්යයන් ඉෂ්ට සිද්ධ කළ යුතුව තිබෙනවා. ධර්මයට අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල පිහිටලා. අද මේ ව්‍යසනය ගැන කිය ඉඳාව නෙමෙයි. නමුත් එයින් පිට හිතන්නවත් බැරි තරම් ජීවිතේ පුදුම අවස්ථාවක් මේ ව්‍යසනය. ඒ නිසා තවමත් ඒ අඳුරු හෙවණැලි ඒ මහා ධර්ම පුස්තකයක් වන් ඒ ආදර්ශය අපට විවිධාකාරයෙන් බලපාන. විවිධ පාඩම් කියා දෙනවා. උගත් පාඩමක් ඉදිරියට මොනතරම්නම් දේ ඉගෙන ගන්න ලැබෙයිද කියලා නිම කරන්න බෑ. ඒ නිසා බොහෝම බුද්ධිමත් වේ ගැන හිතලා බලලා තමන්ගේ ජීවිතයට මනා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිහිටීම ඊළඟට විශේෂයෙන් අපි අවබෝධයෙන්ම මෙනෙහි කරන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ සියල්ල තුන්කල් දක්නා ලෝතුරා බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600ක විතර පෙර මනා අවබෝධයකින් දැක්කයි නිසා උන්වහන්සේ මේ කාල විපත්ති පිළිබඳව ලෝක විනාශයට ඉදිරියේ අපට අත්දකින්න අත්වෙන ස්වභාවයන් පිළිබඳව මනාව පැහැදිලි කොට වදාළා. මනාව පැහැදිලි කරමින් අපට උචිත අනුශාසනාවන් සිදු කළා. අපි සමහර විට ඒවා පරිශීලනයේ අවබෝධය නොකර ගැනීම තමයි එකාතකින් අවාසනාව. ඒ නිසා මේ කාල විපත්ති කියන ඒවා මේ ජලය හෝ ගින්න හෝ මූලික වෙලා මෙවැනි තත්ත්වයන් උදා වෙනවා කියලා ඉදිරි අනාගතයේදී අවි ආයුධ ගිනි අවි විවිධ විෂ වායු විවිධ විදිහේ විපත්ති මහා රාශියක් අර මුරුගසන් මරුසාව දක්වා ලෝක විනාශයට පෙර අප්‍රමාණ අත්දැකීම් ලබන්න සිදු වෙනවා කියන එකත් අපි අමතක නොකළ යුතුයි. ඒ නිසා ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් මේ ගැන අමුතු පාඩම් උගන්වන්න අදහස් කරනවා නෙමෙයි. නමුත් මේ තත්වයෙන් අත්මිදිලා සියල්ලම හරි කියලා හිතාගෙන අපිට ඉදිරියක් කිසිම විදිහකින් ආරම්භයක් නැහැ. ඒ නිසා අපි සියල්ල ආරම්භ කළ යුතු තිබෙන්නේ මේ ප්‍රායෝගිකත්වය මතයි. ඒ නිසා අද දවසේ ඔය ගැන සිහිපත් කළා විතරක් නෙමෙයි. විශේෂයෙන් මම මතක් කරනවා එහෙමනම් අපි වඩාත් පැහැදිලිව හිතට ගත යුතු කාරණයක් තිබෙනවා. න අත්ත හේතු න පරස්ස හේතු. ඊළඟට බුදුහාමුදුරුවෝම අනුදැන වදාරනවා දම්භික මහරහතන් වහන්සේගේ උදාර ජීවන අන්දරය පිළිබඳව පැහැදිලි කරලා භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරන අවස්ථාවකදී සැදෑ යාමේකදී පැහැදිලි කරනවා කිසියම් කෙනෙක් න අත්ත හේතු තමන් නිසා
න පරස්ස හේතු වෙනත් කිසිවෙකු හෝ හේතු කොටගෙන එහෙම නැත්තම් ධනය එහෙම නැත්තම් බලය පිහිටුවා ගන්න එහෙමත් නැත්තම් රට රාජ්‍ය ලබන්න විවිධ සම්පatti ලබන්න අදහස් කරලා යම් කිසි කෙනෙක් අදම්මේන අධර්මයෙන් ජීවිතය ගත කළොත් ඔහුට ඇයට නොවරදවා මේ ස්වභාවික විපත්ති විතරක් නෙමෙයි අප්‍රමාණ දුකකට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ අර බිම්බිසාර මහරජතුමාගේ වේළුවනාරාමයේ පූජා කරන දවසේ ඒ කිට්ටු දවසක උන්වහන්සේ ඉතා පැහැදිලිව අනුදැන වදාරනවා රජුරෝ භීතියට පත්වීම නිසා. අර දූස නිසෝ කියලා වචනයක් ඇහුණනේ 4-5 දෙනෙක් ලෝකුඹු මහා නරකයේ පැහෙන ගමන් අවුරුදු 30000කට පස්සේ උඩට ඇවිල්ලා කියපු එක්කෙනා කියන්න උත්සාහ කරපු ඥාති පිරිසගේ දුක් අඳෝනාව තමයි රජුරවන්න මහා විශාල භීතියකට පත්වෙන්න හේතු කාරණය. ඒ නිසා මේ මොකද්ද මේ ഘോഷාව මේ මධ්‍යම රාත්‍රියේ ඇහිච්ච මහා ශබ්දය කියලා රජුරෝ වික්ෂිප්ත භාවයට පත් වෙලා පසුදා පහන් වෙනතුරු බලන් ඉඳලා බුදුහාමුදුරන්ගේ විමසන විතදී බුදුරජාණන් වහන්සේ මේ ඔබේම ඥාති පිරිසක් ලෝකුඹු මහා නරකේ මේ පළවෙනි කෙනාගේ අදහස මම කියන්නම් මහරජතුමනි. ඔහු වචන අකුරක් කියලා බලාපොරොත්තු උනේ ජීවිත කාලේ 40 කලක් විතර ධනෙ තිබිච්ච කෙනෙක් මේ නෑදෑ. මීට කල්ප ගානකට පෙර මෙතුමන්ගේම ඥාති කෙනෙක් බිම්බිසාර මහරජතුමාගේ. ඉතින් අනන්ත දුකටපත් වෙලා දැන් ලෝකුඹු මහා නරකේ පැහෙන ගමන් අවුරුදු 60000ක් ආයුෂ් ප්‍රමාණය. 30000කට පස්සේ මේ යටටම එරීගෙන ගිය කෙනා පැහි හරියට මේ ලෝකුඹු මහා නරකයට සමාන කරන්නේ උතුරන බත් හැලියක්. උතුරන බත් හැලියකට අත දෙම්මොත් හරි කෙනෙක් වැටුනොත් කොහොම තියේවිද? ඒ වගේ මහා විශාල දුකක් උහුලන්න වෙනවා. ලෝකුඹු මහා නරකයට ගිහිල්ලා හේතු කාරණා තමයි අර අය උත්සාහ කළේ මහා විලාපයකුත් එක්ක දුකෙන් නිදහස් කරගන්න කියලා. ඔබතුමන්ට විශේෂ යමක් කියන්න උත්සාහ කළේ. ඒ නිසා මේ අය බැලුවා මේ 40 කලක් විතර ධනෙ තිබිච්ච අර දුයන්න විතරක් හඬ නගපු කෙනා ගේ හිතුවිල්ල බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දකිනම ලෝකුඹු මහා නරකයේ ඉඳලා කියන්න උත්සාහ කළේ මම 40 කලක් විතර ධනෙ තිබිච්ච මහා සිටු කෙනෙක් නෙමෙයි සාමාන්‍ය මධ්‍යම සිටු කෙනෙක්. මහා සිටු කෙනෙක් නම් 80 කලක් ධනෙ තිබිය යුතුයි 80 කෝටියක් 40 කෝටියක විතර ධනෙ තිබ්බ හැබැයි මම කිසිදු පිනක් දාමක් කරගත්තේ නැහැ. ඒ ගැන උත්සාහයකවත් නිරතුනේ නැහැ. කිසිවෙක් කියන දෙයක් විශ්වාස කළේ නැහැ. ඔහේ සම්පatti විඳ හිටියා. දැන් බලන්නකෝ මං විඳින මහා දුක ලෝකුඹු නරකයෙන් ගොඩ එන්න ක්‍රමයක් එහෙම නැත්නම් මහා දෝනාවක් දුකක් තමයි ඔය ප්‍රකාශයටපත් වෙන්නේ. මහරජතුමනි දෙවනියා තුන්වෙනියා හතරවෙනියා ගැන බැලුවත් ඒ අය 40 කෙනෙක් විතර ධනෙ තිබිච්ච අයම තමයි. නමුත් මේ ධර්මයට අනුගත වෙලා ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල පිහිටලා ක්‍රියා නොකරපු නිසා පත්වෙච්ච මහා දුක්ඛිත තත්වයේ විවිධ අකුසල කර්ම වල බලපෑම් මත අද විඳින මහා දුක්ඛදායක තත්වය අවුරුදු 60000ක් කල මේ ලෝකුඹු නරකයේ පැහැෙන මේ අයගේ මහා දුක තමයි ඔය ඔබතුමන්ට පැහැදිලි කරන්න බැලුවේ දුකෙන් නිදහස් කරන්න කියලා. ඉතින් රාජ්‍යරුවත් මහා දුකකටපත් වුණා, වික්ෂිප්ත වුණා තවදුරටත්. නමුත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ඒ නිසාම මහරජතුමනි න අත්ථ හේතු තමන් නිසාවත් න පරස්ස හේතු වෙන කිසිවෙක් නිසාවත් දැන් මට කරන්නම වෙනවනේ මං වෙනුවෙන් කියා අපි බොහෝ තැන්වල අකුසල් කරගන්නවා. එක්ක කයේ එක්ක සිතෙන් වචනේ කයෙන් කෙරෙන අකුසල් වල ප්‍රාණඝාතයේ ඉඳලා ඒ අකුසල් ටික විශේෂයෙන් අපි රැස් කරනවා. මනසින් මිත්‍යා දෘෂ්ටික බලපෑම් ව්‍යාපාදේ නිසා නොයේක් මානසික
දුක්ඛදායක තත්ත්වයන්ට අකුසලයන්ට අපිපත් වෙනවා. ඊළඟට මුසාවාදයේ ඉඳලා වචනයෙන් කෙරෙන අකුසල් ටික නේද? සම්ප්‍රප්පලාප, පාරුස වචන කියමින් කේලාම් කියමින් සමහර ගම්වල උන්දලාට නේද? කේලමක් කියාගත්තේ නැත්තම් එදාට බත් කෑවේ නෑ වගේලු. ඇයි කොහේ හරි ඇවිද දරුවෙකුත් ඔය කිහිල්ල ගහගෙන හැමතැනම ඇවිද කාට හරි ගිනිපත්තු කර මොනවා හරි කිය කොහොමනේ සාමාන්‍ය ස්වභාවය. මේවා කියනවා සමහර මිනිස්සු කැමති නැහැ. ඒ වුණාට මොකද බනිනොයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතන්දරේ සමහර අය තමන්ගේ වැඩ කළ ඔක්කොම පැත්තක දාලා අනුන්ගේ කුණු කොටවල් සියල්ලම කරගහගෙන ඔහේ ඇවිදිනවා. පස්සේ බලද්දී ඇති තේරුමක් නැහැ. මොකක්ද ඇති අර්ථය? කිසිම තේරුමක් නැහැ. අකුසල් පුරවාගත් එක විතරයි. ඒ නිසා අපට වෙන කෙනෙක්ගේ කල නොකල දෙයි ඇති වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒ නිසා තමන් නිසාවත් අනුන් නිසාවත් ධනයක් ලබන්නවත් බලයක් හිමි කරගන්නවත් විශේෂයෙන් රටක් රාජ්‍යයක් ලබන්නවත් ඒකදී අපිට මහබෝධිසත්වයන් තේමීය කුමාරයා වෙලා ඉපදිලා ඒ උදාහරණේ විතරක් ඇතිනේ හිතලා බැලුවොත් තේමීය කුමාරයා වෙලා ඉපදිලා රාජ්‍ය බාරගත්තොත් සිදු කරගන්න වෙන අකුසල කර්මවල බලපෑම කොච්චරද කියලා ඉපදීමේදීම දැක්ක රාජකුමාරයා තේමීය කුමාරයා. ඒ නිසා අන්ධෙක් ගොළුෙක් බිහිරෙක් ඊළඟට අතපය වළංගු නැති කෙනෙක් වගේම ඉන්නවයි කියලා තීරණය කළා මහ බෝධිසත්වෝ. යටින් ගින්දර ගැහුවා ආසනයේට යටින් ඒ අසුචි මල පහ එක්ක ජීවත් වෙන්න හැරියා. විවිධ දේවල් කළා. මහා භයානක ස්වරූප ඇති විවිධ අය බලපෑම් කරන්න බැලුවා. මහ පොළොවේ වලලන්න හැදුවා. මොන කිසිම දෙයක් නිසාවත් අර අසරණයෙක් වෙනුවෙන් අන්තිමට රට හැරියා නැත්තම් අවුරුදු ගානක් අකුසල වලට බයේ මහ බෝධිසත්වයෝ තේමීය කුමාරව ඒ ක්‍රියා කළ ආකාරය ගැන පමණක් හිතලා බැලුවත් අපි කොච්චරනම් උත්සාහවන්ත වෙන්න ඕනේ නේද? පොඩි දේ ඇතිනේ ප්‍රාණඝාතයේ ඉඳලා කයින් කෙරෙන අකුසල් ටික මනමින් අවබෝධ කරගත්තොත් ඒ වෙනුවට කුසල කර්ම රැස් කරගත්තොත් අර අදම්ම එන ජීවිතං අධර්මයෙන් ජීවිතය ගොඩනගනවට වඩා පඤ්ඤවා සීලවා ධම්මිකෝසියා හරිම වැදගත් ඒ ගාථාවේ අන්තිම පද ටික. මිනිසෙක් බොහොම හොඳ ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල පිහිටියොත් සසීලවා හොඳ වටිනා සිල්වතෙක් බවට පත් වෙන්නත් පඤ්ඤවා බොහොම වටිනා ප්‍රඥාවන්තයෙක් වෙලා ඊළඟට ඒ නිසාම ඔහුට ධම්මිකෝසියා ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල පිහිටපු කෙනෙක් කියන උදාරත්වය ලැබෙනවා ජීවිතේ. එන්නේ ඒ தත්වයයි හිමි කරගත යුතු. පිරිහීමටපත් වීම නෙමෙයි අධර්මයේ. පැහැදිලිවම හොඳින්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රඥප්තියේ පිහිටන එහෙම නැත්නම් උන්වහන්සේ අසංඛ්‍ය 4 පාරමිතා පුරලා ඔබමා වෙනුවෙන් තුන් ලෝකයේ වෙනුවෙන් උදෙසා වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මයේ උරුම කරගත්ත ආර්ය පුත්‍ර මහා සංඝ රත්නයේ ආනුභාවය රත්නත්‍රයේ ගුණ මනාව දන්න කෙනෙක් නම් මනාව තුනුරුවන් සරණ ගිය කෙනෙක් නම් පංචශීලාදී ප්‍රතිපත්ති වල හදවතින්ම පිහිටපු කෙනෙක් නම් පින්වතුනි තමන් නිසා කිසිසේත්ම කයෙන් සිතෙන් වචනෙන් අකුසලයක් රැස් කරගන්නේ නැහැ. තමන් නිසා අනුන් නිසා නපරස්ස ඊළඟට ධනය ලබන්නවත් බලය ලබන්නවත් රට රාජ්‍ය හිමි කරගන්නවත් කවදාවත් අකුසල් නම් අධර්මයෙන් රැස් කරන්නේ නැහැ. මේ දිට්ඨා ව්‍යසනයත් එක්ක වනා අවබෝධ කරගන්න ඕන. පොඩි කාරණයක් කියන්න ධර්මය නැත්තම් ලෝතර බුදුහාමුදුරන්ගේ ආනුභාවය ස්වභාව ධර්මයේ මොනතරම් මනා අවබෝධයක සිටිනවාද යන්න පුංචි නිදර්ශන දෙකකින් මම මේ එහා පැත්තේ මේ ළඟම ආසන්නම තැනක ඔබට පැහැදිලි කරලා මේ යම් සීපත් කිරීමක් කරන්න කැමති වෙනවා. හේතුව නියම විදියට ස්වභාව ධර්මය අවබෝධ කරගෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල කටයුතු ඒ ක්‍රියාවෙහි නැත්නම් ඒ ප්‍රායෝගිකව යෙදෙන කෙනාට ලෞතර බුදුහාමුදුරන්ගේ ආනුභාවය ඒ ස්වභාව ධර්මයේ ආශිර්වාදයේ බවට පත් වෙන අවස්ථාවක් අර පහළ
නිලම ඩෑම් එක තියෙනවනේ. ওই ඩෑම් එකට පහලින් අර බයෝ එකට ඊළඟට එලටන් ඒ ආයතන වලට යන්න තියෙන ප්‍රධාන මේ අතුරු පාරේ ගිහිල්ලා අවසන් වෙන තැන ඉඳලා මීටර ගානක් පාර නැහැ. සම්පූර්ණ ඔයටම ගිහිල්ලා ගිලා බැහැලා. නාය ගිහිල්ලා. ඒ වෙලාවෙම සංගීතඥයෙක් බොහොම වටිනා මිනිහෙක් බයෝ එකේ ඉඳලා ඒ වෙලාවෙමයි කැබ් රථයෙන් එතෙන්ට යන්නේ. ඔහු ඇදගෙනම කැබ් රථය අර මහා නායත් එක්කම ඔය දිහාට යනවා මීටර ගානක් පහළට. පේන්නේ නැති තරම් දුරට. හැබැයි එතුමා එකම දෙයයි කරලා තියෙන්නේ බොහොම හොඳ මනා සිහිය ඇති කරගෙන බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත අප්‍රමාණ සත්‍යානුභාවය නවරහාදී බුදුගුණ සත්‍යානුභාව බලයෙන් මට යහපතක්ම වෙන්න ඕන මාව ආරක්ෂා වෙන්න ඕන කියලා හිතුවා. හවස ඉඳලා පහුදා උදේ 9කුත් ගානක් වෙනකන් කිසිදු ආපදාවකින් තොරව ආරක්ෂා වෙලා තියෙනවා. ජීවිතයත් රැකුණා. ඒ අනන්ත බුද්ධ සත්‍යය. ඒ විතරකුත් නෙවෙයි. මේ 9 කණුවේ ඔය ඇත්තෝ යනකොට එනකොට බලන්න ඕන උඩහින් ඒ මහා නාය ළඟ පූංචි ගොඩ නැගිලා. පොඩි ඔෆිස් කාමරයක් ඉතුරු වෙලා තියෙනවා. කොහොමද ඉතුරු වුනේ? හිතලා බලන්න ඕන. මම නම් හොයලා බැලුවා. කොහොමද ඉතුරු වුනේ? එතන බෝධිය ළඟ වතුර පිරෙනකොට උඩින් නායට පොඩ්ඩකට පෙර ඒ හරිය මිනිස්සු එකතු වෙලා බෝධිය ළඟ තිබිච්ච පිළිමේ ගෙනිලා ඉස්කෝලේ උඩින් පොඩි ඉස්කෝලයක් එතන ඔෆිස් එකේ තිබ්බා. ග්‍රාම නිලධාරීත් එතන ඉන්නවලු වෙලාවකට. ඉතින් ඒ පොන්චි ගොඩනැගිල්ල මං හිතන්නේ 7-8 කාමරයක්. බොහොම සුළු ගොඩනැගිල්ල. ඒ පිළිම වහන්සේ ආරක්ෂා වෙලා ඒ පොන්චි ගොඩනැගිල්ල පමණක් ඉතිරි වෙලා අනිත් සියල්ලම ඒ නායට ගහගෙන ගිහිල්ලා. මිනිස් ජීවිත සමගම. මොකොත්ම දකින්න නෑ ඒ හරිය. පොඩි පොඩි ගොඩනැගිල්ල දෙකක් තව තියෙන්න පුළුවන්. නමුත් අර ප්‍රතිමා වහන්සේ තැන්පත් කරපු ගොඩනැගිල්ල. බලන්නකෝ ස්වභාව ධර්මයේ අපිට වඩා කොච්චර අවබෝධයක්ද මොනතරම් ඉදිරියෙන්ද කොච්චර වටිනවද බුද්ධ සත්‍යය ආනුභාවය ඒ නියම අවබෝධයෙන් කටයුතු කරන කෙනාට කොච්චරනම් ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් ලැබෙයිද කියලා අපට පැහැදිලි වෙන අවස්ථා. මම ඊට වඩා දීර්ඝව කරුණු කියන්න බලාපොරොත්තු නැහැ. මේ වෙලාවේදී ඒ ව්‍යසනයෙන් පස්සෙවත් අපි විශේෂයෙන් හිතලා බලලා තමන් නිසාවත් අනුන් නිසාවත් සමහරු කියනවනේ දෙමව්පියෝ නිසා මේ දරුවෝ හදාගන්න මම මේවා කරන්නේ. නොකටයුතු එළහෙන්දාම් විවිධ දේවල් කරනවා සමහර මිනිස්සු. ඒගොල්ලෝ උත්තරේ හදා ගන්නවා දරුවෝ හින්දා නෙමෙයි ඔක්කොම. එක්ක අම්මා තාත්තා හින්දා කියනවා එක්ක ධනෙ ඕන නිසා කියනවා මේ පව් කරන්නේ අකුසල් රැස් කරන්නේ. හැබැයි ඒ කිසිම උත්තරයක් අදාළ වෙන්නේ නැහැ සසර මේ බියකරු සසර ගමනට. ඒ කිසිම දෙයකින් පිළිතුරක් නැහැ. ඒ නිසා තමන් නිසාවත් කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ අකුසල් රැස් නොකළ යුතුයි කියලා. න අත්ත හේතු. ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි අවබෝධයෙන් මේ ගැන සිහි කරන්න. ඊළඟට මම අද මේ මරණානුස්මෘතිය වෙනුවෙන්ම 7 දවස් සාමාන්‍ය මහා ව්‍යක්ත විශාරද දේශන පවත්වන අවස්ථාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය අවශ්‍ය කරන කරුණු කීපයක් මරණ ධර්මයේ පිළිබඳවම මෙනෙහි කරන අවස්ථාවක්. මහා ප්‍රධාන මාතෘකා යටතේ ධර්මානුශාසනා සිදු කරන්නේ නැහැ. ඒ නිසා දැන් ඔය විදිහට අපි කරුණු කියාගෙන අපි අපටම යහපත් වූ ජීවිතයක් සාර්ථකමත් ජීවිතයක් ගොඩනගන්න අපි නිසාවත් වෙන කිසිවෙක් නිසාවත් බලය ධනෙ රට රාජ්‍ය නිසාවත් අකුසල් නොකළ යුතුයි. අධර්මයෙන් ජීවත් නොවිය යුතුයි. සීලවා සීලෙන් සම්පූර්ණ වෙලා පඤ්ඤවා ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙලා ධර්මානුකූලව ජීවිතය ගොඩනගාගෙන ඉදිරියට යන්න උත්සාහ දරිය යුතුයි කියන මේ විශේෂිතම බුද්ධ ප්‍රඥප්තිය අද දවසේ සිහිපත් කරමින්ම මාතෘකා කළ ගාථාවට අනුව මේ ඉදිරි මිනිත්තු කිහිපය අපි විශේෂයෙන් අද මතක ධර්ම දේශනාව නිසා අවධානය යොමු කරමු. මාතෘකා එකින් එක වෙනස් කරනවා නෙමෙයි. මේ යථාර්ථය ගැන මෙනෙහි කරලා පූර්විකාවේ සඳහන් කරුණුත් මනාව පැහැදිලිව හිතට අරගෙන
තමන් නිසාවත් වෙන කිසිම ආකාරයකින්වත් අකුසල් රැස් කරගන්නේ නැතුව අධර්මයෙන් ජීවිතය පෝෂණය නොකරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල පිහිටිය යුතුයි කියන අපට ඉතාම වටින අවස්ථාවක් තමයි මේ මරණ ධර්මයට නැත්නම් මරණය නම් වූ ධර්මතාවය පිළිබඳ ටිකක් හරි කරුණු නැවත නැවත මෙනෙහි කිරීම. මොකද මරණානුස්මෘතිය හරි වැදගත් වෙනවා ජීවිතේට. ඒ නිසා පොඩි වෙලාවක් අපි ඒ වෙනුවෙන් වෙන් කරන අතරම මම මේ මුලින් කිව්ව ගාථා රත්නය විශේෂයෙන් ජීරන්ති චේ රාජ රතා සුචිත්තා මෙහෙම බුදුහාමුදුරුවෝ සඳහනක් කරන්නේ බන්දුල මල්ලිකාවගේ වියෝවෙන් දින 7කට පස්සේ කෝසල මහාධිරාජයාගේ අගබිසව තමයි මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය කියන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි. අසද්දෘස දාන දෙන්න තරම් පාරමී පුරාගෙන මූලික අරමුණ දෙන්න ගෞතම බුද්ධ රාජ්‍යයේදී ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක් තමයි මහා උදාර අසද්දෘස දාන දෙන්න තරම්ම සමර්ථ වුණ කෙනා තමයි බන්දුල මල්ලිකාව. කෝසල මහාධිරාජයාගේ සියලු ශක්තියින් උපයෝගී කරගෙන ඊළඟට සඳහන් කරනවා ඇය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පමණක් සකස් කරපු ආසනය රන් රිදී මුතුමැණික් ඔබ්බවා මනාව සකස් කළ ආසනය 500ක් මහරහතන් වහන්සේලාට කළ ආසන පිළියෙල කිරීම රාජකීය හස්තීන් යොදලා මුතුමැණික් වලින්ම සමන්විත මුතු කුඩ අල්ලලා රන් රිදී නොඑක් භාජනවල දන් පැන් පිළියෙල කළ ඖෂධ ගල්වලා විවිධ විදිහට ඒ දුන්න අසද්දෘස දානේ මේ ලෝකේ මේ මහා භද්‍ර කල්පේ ගෞතම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් එක් වතාවක් පමණක් දිය හැකි මහා දානය බවට පත් වෙනවා. ඒකට පුරෝගාමී වෙච්ච අරමුණ දුන්න මහරජුරවන්ට මහා ශක්තිය බවට පත් උනේ කෝසල මල්ලිකා. බන්දුල මල්ලිකා කියලා කියනවා නේද? එතකොට මේ මල්ලිකා බිසව එහෙම පින්දහම් කරගත්තාට මොකද? රජුරුවොත් ඉතින් හාල් නැලි 16ක විතර බත් කන කෙනෙක්නේ. බොහෝ වෙලාවට මෝඩේ. සමහර තැන්වල මෝඩ තීරණ තමයි ගන්න. පස්සේ බොහොම බුද්ධිමත් වුණා. ධම්මචේතිය සූත්‍රය එහෙම කියවලා බලනකොට පැහැදිලි වෙනවා රජුරුවන්ගේ ප්‍රඥාව කොච්චර මෝරලා ඉදිරියට ගියාද කියලා. හාල් නැලි 16ක විතර බත් කකා මහා බඩක් හදාගෙන හිටපු රජුරුවෝ. ඉතින් මහා ගොංකා තමයි ගොඩක් කරලා තියෙන්නේ. ප්‍රශ්නත් පත්තරයක් නේ කොසල් මහාධිරාජයා කියන්නේ පැහැදිලිවම කෝසල සංයුත්තේ කියුවා ප්‍රශ්න පත්තරයක් තමයි උන්දා නේද? ඒ නිසා ඒ කමන්නේ. ඒක අපි අමතක කරමුකෝ. මේ කෝසල මහාධිරාජයා බන්දුල මල්ලිකාව අභාවයටපත් උනෙන් පස්සේ පළවෙනි දවසේ ගියා බුදුහාමුදුරුවෝ ගැහෙන්න. බුදුහාමුදුරුවෝ හැබැයි තීරණය කළා මේ මහරජුරවන්ට මේක අමතක වෙන්න. විශේෂ හේතුවක් නිසා. දෙවැනි දවසේ අමතක කෙරෙව්වා. 7 දවස් ගත වුණයින් පස්සේ 8 වෙනි දවසේ රජුරෝ කල්පනා කරනවා අප්පුච්චි මම මේ දැන් දින 7ක්ම ගියානේ මගේ අග්‍රබිසවගේ වියෝවෙන් පස්සේ මරණයෙන් පස්සේ ඇයට මොකද වුනේ කියලා අහලා බලන්න බුදුහාමුදුරුවෝ. අද දැන් අදට 8 දවසයිනේ. ඒ නිසා මම අද නම් කොහොම හරි අහලා දැනගන්නවා කොච්චර වෙලා ගියත් කමක් නැහැ කියලා අමතක කරන්නේ නැහැ කියලා හිතාගෙන යනවා. ගිහිල්ලා අහලා බලනවා මනාව. එදාට මතක් වෙන විදිහට තමයි බුදුහාමුදුරුවෝ අදිස්ථාන කරලා තිබුණේ. ඒ අනුව ඔන්න රජුරෝ මල්ලිකා බිසව ගැන ඇහුවාම එක උත්තරයයි ඔව් රජතුමනි දැන් තාවතින්සේ ඇය පහළ වෙලා. එච්චරයි. ඉතින් රජුරවන්ට හරි සතුටුයි. එනමුත් පින්වතුනි මේ පැහැදිලි කිරීමට දින 7ක් අමතක වීමට හේතු කාරණයක් තියෙනවා. මේ අසද්දෘස දාණය දුන්න කෙනා වුණාට මොකද බොහොම ප්‍රඥාවන්ත කෙනෙක් වුණත් ඇයටත් ජීවිතේ විශේෂ වැරදීමක් සිද්ධ වුණා. ඇය ඊටාම රූප ස්වභාවයෙන් යුක්තයි. සාමාන්‍ය මිනිස්සෙක් නෙමේ සතෙක් තුල පවා යම් හැඟීම් ඇති වෙන විදිහට ඇයට රූපයක් පිහිටලා තිබුණා.
බඳුරු මල්ලිකාවට. රජුරුවත් වහ වැටිලා වගේ හිටිය රූපයට. ඉතින් ඊට පස්සේ දිනක් ඇය නාන කොටුවේ නාගෙන ඉන්නකොට පොඩි වෙලාවකදී ඇයට ඒ රජමාලිගාවගේ සුනකයෙක් එක්ක කාමසේවනයේ යෙදීම නිමිති කරගෙන රජුරුවත් එය දැකලා ඊට පස්සේ තමයි මේ බලවන්ත අකුසලය ඇයට මේ හිත්‍රිදීම මහා වේදනාවට ඇය පත් වෙන්නේ ඉදිරි කාලය පුරාවට. රජුරුවන්ට ප්‍රඥාවන්තිය නිසා උත්තර දීලා ඒ ගැලවුණා. ඇයි කිව්වා නාන කොටුවට යන ඕන කෙනෙක් දෙක වෙලා තමයි පේන්නේ කිව්වා. රජුරුව උඩුමහලේ ඉඳලානේ බැලුවේ. ඊට පස්සේ රජුරුවත් කිව්වා බලන්නම්කෝ මම ගිහිල්ලා කියලා. මොකද රජුරුව එච්චර ප්‍රඥාවන්තයෙක් නෙවෙයි. ඒ නිසා ගියයින් පස්සේ දෙවනි වර රජුරුව නාන කොටුවට ගියා. නාන කොටුව කියලා කියන්නේ අපි දැන් විදිහට බැලුවොත් එහෙම නාන තටාකය කියමුකෝ ස්විමින් pool එකක් වගේ. සාමාන්‍ය රජවරු බිසෝරු නාන තැන. ඉතින් මේ උඩුමහලේ ඉඳලා රජුරන්ට පේනවා දැන් බිසව ඒ අනුව කිව්වා බොහොම මේ අය බොරුවක් කිව්වේ. මොකද මහරජතුමනි මෙච්චර අන්තපුරය පවා තියෙද්දි කොටලු දෙනක සමග යෙදෙන්නේ. ඔබ වැරදි විදිහට යෙදෙන් මේ කටයුතු කරන්නේ. ඉතින් රජුරෝත් බය බීතියටපත් වෙනවා. එහෙමනම් මේ නාන කොටුවට යන ඔක්කොම පේන්නේ අර වගේ. දෙක වෙලා එක දෙක වෙලා. ඒ නිසා රජුරෝ පිළි අරගෙන ආයෙනම් දේවිය ඔබේ කාරණෙත් මම අමතක කරන්නම් මගේ කාරණේ කිසිවෙකුට කියන්න බෑ කියලා ඔන්න සපත කරගත්තා. මේ රජුරෝගේ තියෙන මොලේ ස්වභාවය තමයි. කොහොම හරි අන්තිමට බිසව අනන්ත රෝගී තත්ත්වය නිසා දුකටපත් වෙලා ඉඳද්දි මේ මහරජුරුව ඇයට උපස්ථාන කරනවා. උපස්ථාන කරන වෙලාවේදී මරණාසන්න වෙලාවේදී ඇයට ලොකු හිත වේදනාවක් ඇති වෙනවා. මොකද මම මෙච්චර සලකන මිනිසයාට නේ මම මේ වගේ බොරුවක් කිව්වේ මේ වැරදි දෙයක යෙදිලා ඒ නිසා ඒ ගැන මේ විශ්වාසයෙන් ඇය අවිචි මහ නරකයේ මරණින් මතු ඉපදුනා. දින 7ක් දුක් විඳා. අර 84000ක් වෙහෙර විහාර කළා. ධර්මාශෝක මහ අධිරාජ්‍ය අර චුති සිතේ ඇති වෙච්ච අකුසල සහගත සිතුවිල්ල නිසා හිමාලයේ මහ පිඹුරෙක්ව දින 7ක් පමණ උත්පත්ති ලබන්න සිද්ධ වුණා. ඒ වගේ අවස්ථා කොච්චර දෝ තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශයට පත් කළ උන්වහන්සේ තරම් මේ විමානවත්තු පේතවත්තු තුලින් මිනිස්සුන්ට මේ පව් කළොත් ලැබෙන විපාක කුසල් කළොත් ලැබෙන විපාක කොච්චරද කියලා මේ මිහි මත දේශනා කරපු කෙනෙක් නැති තරම් මුගලන් මහරහතන් වහන්සේ පුදුම විදිහට කැප වුණා. බුදුහාමුදුරන්ගේ දෙවෙනි පුත්‍රයා කියලා කියන්නේ පළවෙනි ප්‍රධාන වැඩිමල් පුතණුවන් හැටියට සැලකන්නේ සම්බුද්ධ ශාසනයේ උත්තරීතරම වන්නේ කිනිහිරියා මාලේ පාටින් යුක්ත ධර්ම භාණ්ඩාගාරික සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟට ඉරිදිමතුන් අතර බුදුහාමුදුරන්ට පමණක් දෙවෙනි වෙන මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ පුදුමාකාර අනුශාසනයක් දේශනයක් මේ පිළිබඳව ඔයත් අන්නත් පැහැදිලි කරගන්න පුළුවන්. විමානවත්තු වේදවත්තු දැන් මේ වෙලාවේදී කෙනෙකුට ඕන නම් සෙලියුලේ අතට අරගෙන මං කිව්වාට අර රජුරෝ පස්සේ කොච්චර ප්‍රඥාවන්තයෙක් වුණාද කියලා ධම්මචෛත්‍ය සූත්‍රයේ මේ වෙලාවේ සර්ච් කරලා බලන්න ඕන නේද කෙනෙකුට. ඒ තරම් මේ මාධ්‍ය මේ විශේෂ තාක්ෂණයේ දියුණුවයි. ඒ තරම්ම හැකියාව තියෙනවා මේ වෙලාවේ. අවස්ථාව තියෙනවා. නමුත් ඒවාට උත්සාහ දැරීම කෙසේ වෙතත් මිනිස්සු ධර්මයේ කෙසේ වෙතත් තවමත් අර මුල් කාලවල වගේ මහ පුදුම නරාවලක වැටිලා හැබැයි ගොඩේන්න කවුරු හරි උත්සාහ කරනවා නම් හොඳයි. පවුලකින් එක්කෙනෙක් හරි කමන්නේ. ගොඩට ඇවිල්ලා ඔළුව දාලා බලලා හරි අනිත් උන්දලා ටිකක් කොහොම හරි මේ මහා නරාවලෙන් ගොඩ ගන්න පුළුවන් විදියට උත්සාහ දරනවා නම් මින් ඉදිරියටවත් හරි වටිනවා. ඒ නිසා ඒ බවත් මතක් කරන අතරම මේ මහා නරා දුකේ මේ මහා දුක්ඛදායක එක දවසක් බුදුහාමුදුරෝ සඳහන් කරනවා පින්නතුනි විශේෂයෙන් නර්මදා නදිය ළඟදී බුදුහාමුදුරන්ගෙන් අහනවා ආනන්ද හාමුදුරෝ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ කොච්චර බුදුවරු පහළ වෙලා තිබෙනවා. පින්වත් ආනන්දය
මේ නර්මදා නදියේ ගල් කැට වැඩි කර ප්‍රමාණය කියන්න පුළුවන්ද? අනේ භාග්‍යවතුන් වහන්සේ කිසිසේත්ම බෑ. අන්න එහෙනම් මේ ලෝකේ බුද්ධ බෝසත්වරු කොච්චර පහළ වෙලා තියෙනවද කියලා නිමක් නෑ. හැබැයි ඒ පුංචි සිදුවීමෙන් නමුත් අපි තේරුම් ගන්න ඕන අපි කොච්චර බුදු පසේ බුදුවරු පසු කරගෙන ඇවිල්ලා ඇත්ද සසර ගමනේ තාම මේ මෙතෙක් ඔච්චර ලෝකේ පහළ වුණා නම් ඔය තරම්නම් බුද්ධ බෝසත්වරු අපි කවුරුවක්වත් හිටියේ නැහැ කියලා කියන්න බෑනේ. අර සමහර විට අර බුදුහාමුදුරු පහළ වෙනකොට දඹදිව තලේ කෝටි 7 ඇතුළෙත් අපි ඉන්න ඇති. කෝටි 5කට විතර ආසන්න පිරිසකට විතරයි නිර්වාණ අවබෝධය සාක්ෂාත් උනේ. ඊළඟට එහෙම නැත්නම් ස්වර්ග සම්පatti ලබන්න පුළුවන් උනේ. තවත් කෝටි 2ක් කිසිදු තත්වයකින් ගොඩ නැගුණේ නැහැ. ඒ වගේ ඒ අතරත් අපිත් ඔය මේ කොහේ හරි ඉඳගෙන බෑ බෑ කී කියලා ඉන්න ඇති සමහර විට නේ. බෑ කී කියවත් හිටියද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි කමන්නේ. දැන් මේ වෙනකොට අපි අවබෝධ කරගත යුතු සත්‍ය තමයි නෝරදුවාම අපි මේ දුර්ලභම මනුෂ්‍යත්වයේ ලබලවත් මේ කියන කරුණු ටික සැලකිල්ලට අරගෙන මේ මරණය නම් වූ ධර්මතාවය පිළිබඳවවත් වඩා පැහැදිලි අවබෝධයක් ලබලා මරණයට පෙර ආතුව යම්කිසි විදිහකින් අකුසල චේතනා ඇති කරගෙන මේ නිසාම අවසාන චුති චිත්තය බලවත් අකුසලයක් හිතට ඇවිල්ලා ඔය බැරි වෙලාවත් අවිති මහ නරකයට එන්න ගියොත් ඒකනේ බින්නතුනි දැන් මේ 7 දවසක් මිනිස්සු වරද්දගෙන තියෙන්නේ නේද? හරියටම බැලුවොත් එහෙම 7 දවසේ පින්කම් කියලා එකක් නැහැ. බුදුහාමුදුරුවෝ අදාරලා තියෙන්නේ 7 දවස් 7 දින ඉක්ම ගිය තැනේදී පුණ්‍යානුමෝදනා සිදු කළ යුතුයි කියලා හොඳට ධර්මයේ බැලුවොත් එහෙම. ඒ මොකද හේතුව? ඔය මල්ලිකා බිසවගේ සිද්ධිය දින 7න් පස්සේ අනුශාසනා කරන්න කල්පනා කිරීම. ඔය හරහා විශාල ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ වගේම ධර්මාශෝක අධිරාජ්‍ය ගැන හිතුවා. දින 7කින් පස්සේ තමයි සමහර විට අපි දන්නේ නැහැ දින 7 අපේ බැරන්නන් විසින් අපිට මේ බමුණෝන්ගේ මත අනුව අපි පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා 6 වෙනි දිනේ බණ කියනවා, 7 වෙනි දිනේ දාන දෙනවා, 8 වෙනි දිනේ අර අදාළ ප්‍රාණකාරීන් ඇවිල්ලා ගිහ වටේ කරකිනවත් දන්නේ නැහැ. 3 මාස වෙනකම් මොහොතේ දාතන විතරනේ. දන්නේ නැහැ පින් දුන්නාද කියන්න දන්නේ නැහැ. විනිතාගෙන ඉන්නවද දන්නේ නැහැ කොහේ හරි නේ. කොහොමද දන්නේ? ඒ නිසා හරි අවබෝධයක් ලබන්න නම් ධර්මයේ දැනගෙන තියෙන්න ඕන. 7 දවස ඉක්ම ගිය තැනේදී ඒ නිසා දන් දීමට දිනක් නැහැ. බණ අහන්න කුසල රැස් කරන්න දින වකවානු නැහැ. ඒවා මිනිසුන්ගේ විවිධ මත. ඉතින් 7 දවසෙන් කමක් නැහැ. ඉතින් පින්කමක් හරි කරන්න පෙළඹෙනවනේ 7 දවසේදීවත් 3 මාසෙදීවත් ඒක ලොකු දෙයක්. ඒ ගැන හිතනවා නෙමෙයි. නමුත් ධර්මයට අනුව නම් 8 වෙනි හෝ 9 වෙනි දිනවලදී තමයි පින්කම් ආදී කෙරෙන්න ඕන. හරි ක්‍රමය නම්. මොකද දින 7ක්වත් අපේ ඒ අදාළ ඥාතීන් විවිධ උත්පත්ති ලැබලා අකුසල වල බලපෑම මත ඉන්නවද කියන්නේ අපි දන්නේ නැහැ. කිසිවෙකුට එහෙම තීරණ දෙන්න බෑ. ස්ථිර නිගමන දෙන්න බෑ. ලෝතුරා බුදුහාමුදුරුවෝ කොහොම අනුදැනුවා දාලා. උන්වහන්සේ සර්වඥතා ඥානෙ අවබෝධ කරගෙන මහරහතන් වහන්සේලාට යම් තාක් පමණකට ඒ කරුණ පැහැදිලි කළ හැකි. ඉන් මෙහා පැත්තේ පුතග්ජන කිසිවෙකුට කිසිවෙක් පිළිබඳව තීන්දුව తీරන දෙන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි අපිට ඔය දින 6න් 7න් නවත්තන්නේ නැතුව පුළුවන් හැබැයිලාවක මේ අදාළ ඥාතිය වෙනුවෙන් මේ විහාරස්ථානයට මේ යන්න ඕන කියලා එහෙම කාරණයක් නැහැ. කොයි විදිහෙන් හරි පින්පෙත් අනුමෝදනාවක් සිද්ධ කළ යුතුයි. යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. මහා වටිනා සිල්වතෙක් බවට පත් වෙලා ශීලාදී ගුණ ධර්ම මත පිහිටපු ලෝතුරා බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ ශ්‍රීමත් මහා සංඝරත්නයේ ගුණ සිහි කරගෙන හෝ මහත්ඵල මහානිසංසගෙන දෙනවා. ඒ නිසාම ඒ ආනිසංස අනුමෝදන් කිරීමට විශේෂ අවස්ථා දින වකවානු මුකුවත්ම නැහැ. ඒ නිසා අපි අවබෝධයෙන් ඒ ගැන මෙනෙහි කරන්න ඕන. ඊළඟ බන්දුල මල්ලිකාව ගැන විතරක් කියන්න උත්සාහ දරුවා නෙමෙයි. විශේෂයෙන් අපි දන්නවා මේ ධර්මය අපට තියෙන්නේ පිහිටට පිළිපැදීමට. නැත්නම් සමහර මිනිස්සු හිතන්න පුළුවන් කොච්චර වුණත් මේ ධර්මය කොයිතරම් ධර්මය වටිනවද කියන එක පැහැදිලි කර දුන්නා. සමහර මිනිස්සු හිතන්නේ මේ ධර්මය හරියට එක එක්කෙනාට
කර්ම විපාක මේ කෙනාට විපාක හිමි කර දෙන තත්වයක් කියලා. විපාක හිමි කර දෙනවා කුසල කර්ම අනුව කුසල විපාක. අකුසල කර්ම අනුව අකුසල විපාක. හැබැයි ධර්මය කියලා කියන්නේ නම් පැහැදිලිවම මේ අපේ සංසාර ගමනට අපි උපයෝගී කරගත්ත යුතු වටිනාම අනුශාසනයයි. බුද්ධ අවවාදය නැත්නම් බුද්ධ වචනය, බුද්ධ ප්‍රඥප්තිය. ඒ මිසක් තව සමහරු හිතනවා නම් දැන් විශේෂයෙන්ම එක පුංචි උදාහරණයක් අපි බැලුවොත් එහෙම ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ යම් යම් සිද්ධිත් තියෙනවා. මේ ධර්මය නිසා සමහර මිනිස්සු ධර්මය හරියට අවබෝධ කරගන්න ප්‍රඥාවක් නැති නිසා ධර්මයක් ගන්නේ වැරදි විදිහට. දැන් බුදුහාමුදුරන්ගේ කාලේම නුනට කත්යානි වගේ උපාසිකාව ධර්මය කොච්චර ප්‍රායෝගික කොච්චර නම් අඥාන විදිහට ධර්මය ගැන තේරුම් ගත්තගෙන හිටපු කෙනෙක්ද කියලා දැනගෙන තියෙන එක හොඳයි. ඒ වචනයකින් නම් අදහස දැනගෙන තියෙන එක හොඳයි. කත්යානි කල්පනා කරනවා ධර්මය තමයි සියලු දෙනාට දඩුවම් පැමිණිය යුතු යුත්තේ කියලා. ධර්මයෙන් තමයි සියල්ල සිද්ධ වෙන්නේ කියලා. කර්මානුරූපව නෙවෙයි ධර්මය තමයි විපාක ළඟා කර දෙන්නේ. හැබැයි ඇත්ත එතන යම් සත්‍යයක් තියෙනවා ධර්මයෙන් විපාක ලැබෙනවා. කුසල නම් කුසල විපාක, අකුසල නම් අකුසල විපාක. හැබැයි ධර්මයෙන් සියල්ලම ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන එක වැරදි. ධර්මයෙන් යහපත් වූ ජීවිතයක් පමණයි. ධර්මයෙන් මේ ලෞකික සම්පත් ලබන්න යනවනේ සමහර අය නේද? ඊළඟට අදාළ අයට කර්ම විපාක ලබා දෙන්නත් බලනවා. වැරදි කරන අයට දඩුවම් ලබා දෙන්න බලන්නේ ධර්මයේ තුලින්. ඔය ධර්මය නිසාම ඔහොම වුණා කියලා කියනවා. දැන් මේ කත්යානි ඒ වගේ කෙනෙක්. ඇය ධර්මය මරුණා කියලා සොහොනකට ගිහිල්ලා මිනිඔලු කීපයක් අරගෙන වතුර ටිකක් දාලා කිනිමැලයක් ගහලා ධර්මය මලබතක් වෙලා ධර්මය මරුණාය කියලා මලබතක් උයන්න උත්සාහ කරපු කාන්තාව. ඇය වෙනුවට සක්‍ර දේවේන්ද්‍රයෝ තමයි ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වෙලා මේ ධර්මයේ එහෙම මලබත උයන්න තරම් විනාශයක් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ධර්මය කියලා කියන්නේ පිරිහීමටපත් වෙන දෙයක් නෙමෙයි, යටපත් වීම විතරයි වෙන්නේ. ධර්මය යටපත් වීම පමණයි. බුද්ධ බෝධිසත්වරු නැවත ගොඩ ගන්නවා. නැත්නම් නැවත පැහැදිලි කරනවා. ධර්මය අධර්මයෙන් යටපත් වෙන්නේ. අර මුලින් කී කාරණාත් එක්ක සම්බන්ධයි. අධර්මයෙන් ධර්මයේ යටපත් වෙනවා. ඒ හැරුණුකොට ධර්මය විනාශ වීමක් වෙන්නේ නැහැ. ධර්මය සම්පූර්ණ විනාශ කරන්න කිසිවෙකුට පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා කත්යානි එහෙම හිතුවේ මොකක් නිසාද? නැන්දගේ ලේලිගේ එතරම් ප්‍රශ්නයක් නිසා. ඒ පුතා කත්යානිව ආරක්ෂා කරගෙන මුල් කාලේ හිටියා. විවාහයක් වුණායින් පස්සේ ස්වාමි දියණිය ඒ ලේලියන් පොඩි සැලකිලි කළා මුලින්. පස්සේ විවිධ ක්‍රම යොදලා ඇයට ගේ දොර අහිමි කළා මේ ස්වාමියාගේ මවට කත්යානිට. ඒ නිසා ඇය ඔය තැන් වල ඇවිද ආහාර පාන ටිකක් ඉල්ලාගෙන කොහේ හරි අකුපිලක වාසය කරමින් සිටියේදී ඇයට ආරංචි වෙනවා දැන් ලේලිය හොඳට ඉන්නවා කියලා. පොතේකොත් ලැබිලා කියලා. දියුණුත් වෙලා කියලා ආරංචි වෙනවා. ඒ නිසා මිනිස්සු කියනවා දැන් ඔබ ඔය මහා මූසල කෙනෙක්, ඔබ බොහොම අවාසනාවන්ත කෙනෙක්. ඔබ ඉන්නකන් දරුවන්ටත් යහපතක් තිබ්බේ නෑ. දැන් කොච්චර යහපතක් වෙලාද කියලා දැනුනහම මෙයත් මේක හදිස් තීරණ ගත්තා. කලබල වුණා. කත්යානි ඔන්න මලබතු යන්න ලෑස්ති වුණා. ධර්මයේ මැරිලා කියලා, විනාශ වෙලා කියලා. ධර්මයේ තිබුණා නම් මේ උන්ට විපාක දෙන්න ඕන. මොකද මේ අම්මා කෙනෙකුට ජීවිතේ එළියට දමා සියල්ල අහිමි කිරීම කොච්චර අකුසලයක්ද කියලා ඇය හිතනවා. අකුසලයේ බලපෑම නැහැ. ඒ නිසා ධර්මයේ විනාශ වෙලා. එහෙම එකක් නෑ. ධර්මයේ තියෙන එක එක්කෙනාට විපාක ලබා දෙන්න නෙමෙයි, දඬුවම් කරන්න නෙමෙයි. තමන් කරන කර්මවලට අනුව තමයි ප්‍රතිවිපාක ලැබෙන්නේ. දියුණු වෙලා වගේ පේන්න පුළුවන්. නමුත් විශාල පරිහානියක් අත් වෙනවා.
ඒ අකුසල් පුරන අයට. දෙමව්පියන්ට නොසලකන විවිධාකාරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල නොපිහිටන බුද්ධ ප්‍රඥප්ති ඉක්ම යන බොහෝමයක් අයට අකුසල විපාක ලැබෙයි. තමන්ගේ කර්මවල හැටියට ස්වභාව ධර්මයේ ප්‍රතිවිපාක ලැබෙයි. හැබැයි ධර්මයෙන් බලාපොරොත්තු වෙන්න බෑ එක එක්කිනාට දඬුවම් කරාවි කියලා. අකුණු ගහයි විනාශ වෙයි නැති බංගස්ථාන වෙලා යයි කියා ධර්මයට අනුව තීරණ ගන්න බෑ. ධර්මයේ තියෙන්නේ නිවෙන්න සැනසෙන්න. කෙලින්ම ඍජුවම බැලුවොත් වෛර කරන්නාට මෛත්‍රී කරන්න ධර්මයේ තියෙන. ධර්මය අපට උපයෝගී වෙනවා. ඒ වගේම යහපතම සිදු කරන්න ධර්මයේ උපයෝගී වෙනවා. අයහපත් දේවල් කරන්න නෙමෙයි. තව එක එක්කෙනාට දඩුවම් දෙන්න නෙවෙයි. එක එක්කෙනාගේ දුක ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. විනාශය ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. ධර්මයේ තියෙන්නේ ඉතාමත්ම ආදර්ශමත් බොහොම වටිනා ජීවිතයකට හිමිකම් කියන්නේ. නේද? ඒ තුලින් කුසල කර්ම රැස් වෙනවා. අකුසලයෙන් මිදෙනවා. ඒ මිදෙන මොහොතක් ගානේ යහපතම සිද්ධ වෙනවා. ඒ නිසා පැයකුත් විනාඩි 10ක කාලයක් ගත වෙලා තියෙන නිසා අපි අනුශාසනය පිළිබඳව මීටත් වඩා දීර්ඝ කාලයක් ගන්න බලාපොරොත්තු නැහැ. හැබැයි අපි අද මරණ ධර්මයේ පිළිබඳ ඉතා සරල ඒ වගේම මේ මහා ව්‍යසනයත් එක්ක අපි තමන් නිසාවත් වෙන කිසිම හේතු කාරණයක් නිසාවත් ධර්මය ධර්මානුධර්ම ප්‍රතිපත්ති වලට පරිබාහිරව අධර්මයෙන් ජීවිතය ගොඩනගාගෙන තිබේ නම් එයින් අත්මිදිලා ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල පිහිටා සීලවා සිල්වන්තේ ගුණවන්තේ ප්‍රඥාවන්තේ බවට පත් වෙලා ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? මේ මරණය නම් වූ ස්වභාව ධර්මයේ සංසිද්ධිය ධර්මතාවය කොහොමද අපි දකින්න ඕනේ? ඒ වගේම අපි කොච්චර පරිස්සම් විය යුතුද? මේ මැරෙන මේ කෙටි කාලයට ජීවත් වෙන මේ කෙටි කාලයට මරණය ඉතාම ඉක්මනින් අප අත්දකින්න වෙන්නත් පුළුවන්. කාලයක් ගත වෙන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා මරණයෙන් ඒකාන්ත වශයෙන්ම ජීවිතේ මරණයෙන් කෙලවර කරනවා. ආයුස්මාත විඥානං යදා කායං ජහන්ති මං අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින් කරන්. ඔය වචනේ විතරක් ඔය ගාථාවේ අර්ථය විතරක් තේරුම් ගත්තත් ප්‍රමාණවත්. ආයුෂයත් අහවර වෙලා අවසන් වෙලා උෂ්ණයත් ඉවත් වෙලා මේ විඥානයත් පහව ගියාම මේ විශ්ව ශක්තියින්මයි ඉදිරි වෙන්නේ. ඒ ප්‍රාණේ නිරුද්ධ ශරීරය කිසිම අර්ථයක් නැහැ, අරයක් නැහැ, වටිනාකමක් නැහැ. අර පඨවි ස්වභාවයටම පත් වෙනවා. ඊළඟට වැగిරෙන ස්වභාවය එකතු වෙනවා. මේ ශාරීරික ස්වභාවය ස්වභාව ධර්මයට මේකතු වෙනවා. පස් වෙලා විනාශ වෙලා යනවා. නමුත් විඥානයේ දිගින් දිගට ගමන් කරනවා මේ ප්‍රාණකාරය. ඒ නිසා කුසල් රැස් කරගත යුතුයි. අපි මේ එක්තරා නවාතැන් පොලක පමණ හරියට කුලියට ඇඳුමක් කරන් ඇඳගෙන ඉන්නවා වගේ තමයි. ආපහු බාර දෙන්න ඕනේ. ස්වභාව ධර්මයටම බාර දෙන්න ඕනේ. මේ කුලියට ඇඳුමක් ඇඳගෙන මඟුල් ගෙදරක ගියා වගේ තමයි. අර බහුරු කෝලම් කියලා කියන්නේ නේද? බහුරු කෝලම මොකද්ද ජීවිතේ? උදේ ওই පුංචි කාලේ බබා කෝලම නේ. බබා කෝලමත් ටිකක් කොහේ නටලා ඊට පස්සේ කෙලි දෙලෙන් ගත කරලා තරුණ වියටපත් වුණාම ඉතින් ගැටවර කෝලම් ටිකක් තියෙනවා. ඊට පස්සේ මනමාලි කෝලමත් පටන් ගන්නවා. ඒ ටිකක් ඉවර වුණාම ඔන්න ටිකක් වයසට යනකොට උපාසක කෝලමත් පටන් ගන්නවා. ඔය ඔක්කොම කෝලම් ටික ඉවර වෙනකොට අර බහුරු කෝලම කියලා කියන්නේ ඒකයි. නේද? කොච්චර අර්ථවත් වචනයක්ද බලන්න. කෝලමක් තමයි මේ නැටිල්ලක් විතරයි. එක එකනාගේ එක එක රංගපෑම් විවිධ බහුරු කෝලමක් පමණයි. බලන්නකො ඒවා ස්ථිරත්වයක් කිසිම විදියකින් සනාතනික පවතින ස්වභාවයක් නැහැ. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ක්‍රමක්‍රමයෙන් දිරීමටපත් වීම පමණයි. උත්පාද ටිකි බංග. උත්පත්තිය ලැබනවා ටික කලක් පවතිනවා. විනාශ ස්වභාවයටපත් වෙනවා. භෞතික සම්පතුත් ඒ විදිය තමයි. ඒ නිසා අපි කොච්චර උත්සාහ කළත් දිරාගෙන යන මේ ශරීරය ගැන බුදුහාමුදුරුවෝ බන්දුල මල්ලිකාවගේ ඒ ප්‍රතිසන්දිය ගැන කියලා රජුරවන්ට වෙන මොනවත් ලොකු බණක් කියන්නේ නැහැ. මරණය ගැන තේරුම් ගන්න රජතුමනි අර ජීරන්ති තේ රාජ රතා සුචිත්තා අර දිරාගෙන ගිහිල්ලා තියෙන කරත්ත ටිකයි අලුත්ම කරත්තේ තිබුණා රජවාසලේ. රජවාසලේ
ඒ වාහන පාක් එකේ කියමුකෝ අපි එතන තමයි බුදුහාඳුරු දානි වන්දන්නේ බන්දුල මල්ලිකාවගේ 8 වෙනි දිනේ විතර වෙනකොට. ආරාධනා ලැබුණා වැඩියා වාහන ටික බලනවා මේ අස්ව කරත්ත ටික. එතකොට ලස්සනම රතේ පෙන්නලා බුදුහාඳුරු සුචිත්තා වඩාත් වර්ණයෙන් බබලන රතේ කාගේද මහරජතුනි මගේ රතේ. ඊට එහායින් තියෙන රතේ ප්‍රශ්න කරනවා. ඒක මගේ පිය මහරජතුමාගේ. ඒ පියාගේ රතේ අර ඈතින් තියෙන්නේ හොඳටම ගරා වැටිලා. කිසිසේත්ම හොල්ලන්නවත් බැරුව අන්තිමම ජරා වෙලා තියෙන්නේ මුත්තගේ රතය. මේ රත හතරයි. කඩා වැටෙන්න ඕන මෙන්න. එහෙමනම් හොඳයි. ওই ටිකම ඇතිනේ. තේරුම් ගන්න පුළුවන් නේ. දිරීමට විනාශ ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා අපේ මනුස්ස ජීවිතයත් ওই විදිහම තමයි අතෝ ශරීරන්ති අපේ ශරීරය පිළිබඳවත් යථාර්ථය මෙනෙහි කරගන්න පුළුවන් රත ටික දිහා බලපුවහම දැන් බොහොම හොඳට තියෙනවා. හැබැයි දිරීමටපත් වෙනවා විනාශ ස්වභාවයටපත් වෙනවා. ඒ නිසාම අපි භෞතික දේවල් පවා බැලුවොත් හැම දෙයක්ම දිරීමටපත් වෙනවා. මොන තරම් බබලන ස්වරූපයෙන් යුක්ත වුණත් අවසානය දිරීමම ජරාවම තමයි. ඒ නිසා ජරා ජීර්ණත්වයටපත් වෙනවා. මරණය නැත්නම් විනාශයෙන් කෙලවර වෙනවා කියන යථාර්ථය ලෞතර බුදුහාමුදුරෝ ඉතා පැහැදිලිව අනුශාසනා කොට වදාළා. එහෙමනම් මෙතනින් එහා තවදුරටත් කරුණු කියමින් කාලය ගත යුතු නැහැ. මේ මොහොතේ ඔබ විසින් ඉතා වටිනා කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කළා. අවබෝධයක් ලැබුවා. මරණ ධම්මෝමි අනතීතෝති අභින්නම් පච්චවේකිතබ්බං නිතර මරණ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්න මේ හැම අවස්ථාවකම අපි උපයෝගී කරගත යුතුයි. යථාර්ථය මෙනෙහි කරන්න. ඒ බව මේ මොහොතේ සිහිපත් කරමින් මෙතෙක් වේලා ඔබ විසින් රැස් කරගත් මේ ධර්ම දානමය කුසලය විශේෂයෙන්ම මිය පරලෝකීය දින 6කට පෙර කාල යාත්‍රා කළ කමල්ද සිල්වා මහත්මයා චමිල මහත්මයාගේ ප්‍රාණකාරයාද ආර්යදාසද සිල්වා ගෘහාධිපතියේ පියතුමන්ගේ ප්‍රාණකාරය ඇතුළු සියලු ඥාතීන්ද දිට්වා මහා ව්‍යසනයෙන් 10කට විතර පිරිස් අධික පිරිසක් මිය පරලෝකියා. මිනි මං හිතන්නේ 300ක් විතරයි ගොඩ ආරන් තියෙන්නේ තවත් පොළොව යට. ඉතින් මේ හැම ප්‍රාණකාරයෙකුටම මේ පින්පෙත් අනුමෝදන් වේවා. චමිල මහත්මයා කමල්ද සිල්වා මහත්මයා ප්‍රධාන සියලුම දෙනා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලින් නිදහස්ව කෙලවර අමා මහ නිවන් දකිත්වා කියලා සාදුකාර පවත්වලා පින් අනුමෝදන් කරන්න පරිස්කාර පූජා කරන දෙයක් අපි මේ මොහොතේ රැස් කරගත්ත උතුම් වූ කුසල ශක්තිය සමස්ත විද දිව්‍ය රාජ සමූහය ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර කමලාසන ප්‍රජාපති ආදී ධෘතරාෂ්ට්‍ර විරූಢ විරූපාක්ෂ වෛශ්‍රෝණාදී සතරවරන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාර පවත්වන්න. මේ ධර්ම දානමේ කුසලය බලවන්ත කුසල ශක්තිය හේතු කොටගෙන මියගිය ඇත්තන්ට දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කළා වගේම මහා ව්‍යසනයෙන් දුකටපත් වෙලා සමහරු අවතැන් වෙලා ඇඳි වතින් පමණක් දුක් විඳින විශාල ජනකායක් ඉන්නවා. ඒ අපේම මිනිස්සු ඒ ජාති කුල ආගම් ભેදයක් නැහැ. හැමෝටම ආශිර්වාද කරමු. ඒ වගේම මේ නිවසේ ගෘහාධිපතිනී තැන්පත් සෝමාවතී මාතාව ප්‍රධාන දියණිවරු ඇතුළු අපේ චමිල මහත්මයාගේ දරුවන් ඇතුළු මේ පවුල් වල සියලුම ඥාති පිරිස විශේෂයෙන් මේ පෙරාදිනී අවසාන කෘත්‍ය නිම කරන්නේ සහෝදර ඥාතීන් විශාල කැපවීමක් කළා. මේ ප්‍රදේශය අයත් සහභාගී වුණා. හැබැයි ඒ නෑදෑ පිරිස මහ වාසනාවක් මේ පවුල් වල. ඒ පෙරාදිනී ප්‍රදේශයේ හැමෝම එක් රැස් වෙලා එක්වන්ම එක්සිටව ඒ සියල්ලට අප කැප වුණා. ඒ නෑදෑ සත්පුරුෂාදීන්ටත් අපි ආශිර්වාද පුණ්‍යානුමෝදනා කරන අතරම මේ මොහොතේ හැම දිනාටම මේ ධර්ම දානමේ කුසලය සාංසාරික දුක් වලින් නිදහස්ව කෙලවර උතුම් නිර්වාණ සම්පත් පිණිසම සේතු ආසනාම වේවා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු මම් පරන්ති. හොඳයි, මෙතෙක් වේලා රැස් කරගත් බලවන්ත කුසල ශක්තිය හේතු කොටගෙන ගෘහාධිපතිනී සෝමාවති මෑණියන්ට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තේ අප කැප වුණු දියණිවරුන්ට ඒ මේ සඳහා සහභාගී වුණු හැමෝටමත් නැවත නැවත ආශිර්වාද කරනවා. සියලු දෙනා ආශිර්වාද ලබා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලන්ති සාදු. පරිස්කාර පූජාවේදී සාදුකාර පවත්වන්නේ. අවශ්‍ය පොඩි කොටස් ටිකක් විතරක් ගන්න හැම Hey, yeah.
සාදු සාදු සාදු.